ඔන්න my husband උයි යනවා මරිනෝ බීච් හොටෙල් එකේ ඩිනර් බුෆේ එකට. ඉතින් මේ අපි දෙන්න කතා කර රෙස්ටුරන්ට් එකට යන ගමන්. ඉතින් බලමුකෝ අද මම මොනවද කන්නේ කියලා. අද නම් ඉතින් ඩයට් නැහැ. ඉතින් ළමයි ඔයාලත් check කරන්න reasonable price එකට හොන්දට රසට කන්න හම්බුන බුෆේ මොනවද කියලා කොළඹ ආවට හොටෙල්ස් වලින්. ඉතින් මරිනෝ බීච් එකේ per person මං හිතන්නේ 4800 ගාණක් වගේ තමයි මතක. ඉතින් අපිට අර එක තැනකට ගිහින් කනවට වඩා මේ වගේ බුෆේ එකකට ගියාට පස්සේ ඉතින් varieties ගොඩක් තියෙනවනේ. ඉතින් ඕන දෙයක් select කරලා කන්න පුළුවන්. ඉතින් මුලින්ම මම creamy vegetable soup එකත් එක්ක buns ගත්තා. buns දෙකක් ගත්තා. එකක් husband එකක් මට. හැබැයි දෙකම කෑවේ මම. මේ සුප් එක හරිම රසයි ළමයි. හරිම creamy texture එකකට තිබුණා. හැබැයි මං ආසම සුප් එක අර මොකද්ද chicken corn soup එක ඒක මාර රසයි. මං ඒක තිබ්බේ නෑ මෙතන. අනිත් වර්ගේ තිබුණේ මොනවා හරි spicy seafood මොනවා හරි සුප් එකක්. ඒක husband ගත්තා. මම මේක ගත්තේ නැහැ. ඊට පස්සේ සුප් එකත් එක්ක මේ බන් එකත් කපාගෙන බටර් දාලා ඒක මට කපා ගන්නත් බෑ, කඩා ගන්නත් බෑ ළමයි. ඒක ගාලා මම හරි ආසයි බන් එකත් එක්ක සුප් එක බොන්න. ඉතින් මම ඒක හස්බන්ඩ් දුන්න පොඩ්ඩක් කන්න. එයා ඔය පිටි ಜಾති වැඩි කන්න කැමති නෑ ඉතින්. ඒකෙත් භාගයක්ම කෑවේ මම. එතකොට එකයි භාගයක් මම කෑවා. ඉතින් එයා කියන්නේ ඒව කෑවට පස්සේ වෙන මුකුත්ම කන්න බෑ කියලා. ඒ වුණාට ඉතින් මට ඒක කන්නම ඕන. එතකොට තමයි සුප් එකේ රසය එන්නේ. ඉතින් ඊළඟට මම සලාඩ් කෝන් එකට ගියා. මම ඇත්තටම සලාඩ් කන්න ආසම නැති කෙනෙක්. ඩයට් එකකදීවත් මම සලාඩ් කන්න කැමති නැහැ. සලාඩ් යනකොට පොඩ්ඩක් ගත්තා කොසලෝ සලාඩ් එකෙන් චුට්ටයි. ඊට පස්සේ මකි ටුනා මකි එකයි ভেජිටබල් මකි එකයි ගත්තා. මකි මම කලින් try කරලා තිබ්බ නෑ. ඉතින් අයියා කිව්වා try කරලා බලන්න කියලා. ඉතින් මුලින්ම මම ඔය beetroot and lemon mix shoot එකක් ඒක බීලා තමයි ඉතින් වැඩේ පටන් ගන්නෙ. ඉතින් මකි try කරද්දි මට දැනුනේ එහෙම මං ආස ටේස්ට් එකක් නෙවෙයි. හැබැයි ඕකේ. මං හිතන්නේ ගොඩක් අය ඒව කන්න කැමති. ඔය සුෂි වගේනේ. ඉතින් මං සුෂි එහෙම නම් කන්නෙම නැහැ. ඉතින් ඔය මකි එක මේ මම අර සොයා සෝස් පොඩ්ඩක් දාගෙන තමයි කන්නේ. ටූනා එකයි ভেජිටබල් එක රසයි ටූනා එකට වඩා මට. එතන ස්ප්‍රින් රෝල් එකකුත් තියෙනවා. ස්ප්‍රින් රෝල් එක නම් මෙලෝ රහක් නෑ. මේ ඔය බලන්නක මගේ මූණෙන් ඉතින් එහෙම ලොකු අවුලකුත් නැහැ. මේ අර මම හිතුවේ මට කන්න බැරි වෙයි කියලා. හැබැයි මම දෙකම එකපාර කඩට දාගෙන කෑවා ඉතින්. ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් කියන්නකො ළමයි ඔයාලා මකි කාලා තියෙනවද? ඒවා මොනවද? ඒ කියන්නේ ඒවා එක ෆ්ලේවර්ස් තියෙනවනේ. මොන වගේවද හොඳ? වැඩිපුරම රස මොනවද? එතකොට ඒවා වැඩිපුරම රස කොහෙද? මොන වගේ රෙස්ටුරන්ට් වලද තියෙන්නේ කියලා මට ඉතින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අනිත් එක සලාඩ් කියන එක. සලාඩ් නම් මං ආස නෑ. ඉතින් සලාඩ් කියන එක ඇත්තටම ඉතින් කනවා නම් කොච්චර හොඳද නේ? ඩයට් කරනකොට සලාඩ් කනවා නම් බත් කන්න නැතුව මට ඉතින් බත් කන්න නැතුව නම් ඩයට් කරන්න බෑ ළමයි. හරිම අමාරුයි. මේ කොහෙ ගියත් අඩුම මේ බුෆේ එකට ගියත් මට රයිස් ඇන් කරි පොඩ්ඩක් කන්න ඕන. බලන්නකෝ වීඩියෝ එකේ අන්තිමට මං රයිස් ඇන් කරි කාලා තමයි මගේ මේ ඔක්කොම මීල් එක ඉවර කරන්නේ. මකි එක සම්පූර්ණයෙන් කඩට ගත්තට මට එන අමාරු එක ගිල ගන්නනේ. මොකද මේ අර රස ලොකුවට මට සෙට් වෙන්නේ නැති නිසා මේ හරි අමාරුයි මට ඒක දරා ගන්න. මේ ඉතින් කොහමරි කෑවා. ඉතින් කාලා බලන්න ඕන නිසා. ඉතින් ඊළඟට මම ගත්තා පිලව් රයිස් එකක් තිබ්බා. ඊට පස්සේ ඉන්දියාප්පකොත්තුත් ගත්තා ඒකටම. ඊට පස්සේ ෆිෂ් තිබ්බා. පොටැටෝ ෆ්‍රයිඩ් පොටැටෝස් තිබ්බා. ඊට පස්සේ මෂ්රූම් කරි එකක් තිබ්බා. ඒක තමයි මම ඊළඟට කෑවේ. ඒක නම් ඉතින් රසයි. කනවා ඉවරයක් නැහැ කියලා කියන්නේ පළමයි හරිද ගාන හැටියට කන්නත් එපයි. මේ රයිස් ඇන් කරි ඉතින් මං කිව්වේ මම රයිස් ඇන් කරි කන්න ආසයි කියලා. ඉතින් මම ආසාවෙන්ම කෑවි ඉතින් ඒක. හොද්දට අතින් අනාගෙන කෑවා. හැන්දින් කෑවට ඉතින් රහ දැනෙන්නේ නැහනේ. ඔයාලත් මෙහෙමද ළමයි? හැන්දින් කෑවට රහ දැනෙන්නේ නැහනේ. ඇත්ත කතාව ඒකනේ අනේ. ඕවට ගිහලා ඉතින් බොරුවට හැඳි ගෑරු උප්පු මේව කරගෙන කන්න බෑ මට නම්. පේනවනේ මං කාලා තියෙන විදිය. මං ඉතින් පැණි රස ලොකුවට කන්නේ නැහැ ළමයි. මං ඩෙසර්ට් කෝන් එක ලොකුවට ඉන්ට්‍රෙස්ට් නැහැ. ඔය ටික ගත්ත ටිකවත් මං කෑවේ නැහැ.
මේක මොනවද? මේවා මොනවද කියවන්නේ? මේවා නෙළුම් අල. ඉතින් අපි කාලා ගෙදර ආව ළමයි කාලා. ඉතින් ඊට පස්සේ වශ එකක් දාලා නිදාගත්තා. අනේ ඔයාලා මගෙන් ස්කින් කෙයාර් වීඩියෝ එකක් ඉල්ලලා තිබ්බා. මම අනිවාර්යෙන් ඉස්සරහට ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් එක්ක වීඩියෝ එක අරන් එනවා. එතකන් මාත් එක්ක ඉන්න මාව අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. මම ඔයාලට ගොඩාක් ආදරේ. බයි බයි.